හායි ගොඩ කාලෙකින් ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරන් ආවේ මුලින්ම කියන්නම් අද ඉඳන් පටන් ගන්නේ වියට්නාම් සීරීස් එකක්. ඒකේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේක. ඉතින් ටිකක් තියෙනවා කතා කරන්න පොයින්ට්ස්. මේක මේ වගේ පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඇත්තටම මම මේ කතා කරන්නේ මේ සීරීස් එක පුරාවටම අපි දෙන්න වියට්නාම් ගිහිල්ලා දවස් 14ක ටුවර් එකක්. මමයි හස්බන්ඩ් එක ගිහිල්ලා ඇත්තටම කියන්නේ අපි දෙන්න එක්ස්පීරියන්ස් කරපු දේවල් ටිකක් ඔයාලා තනියම කියන්නේ ඒජන්සි එකක් හරහා නෙවෙයි ඔයාලා තනියම ප්ලෑන් කරලා ටුවර් එකක් යන්න හිතාගෙන ඉන්නවනම් ඉතින් ඒ අයට මේ වීඩියෝ එක ගොඩාක්ම වැදගත් වේවි කියලා හිතනවා. ඉතින් දැන් පොයින්ට්ස් වගේ කිව්වනේ මම මේ පොයින්ට්ස් ටික එහෙදි. ඒ කියන්නේ ටුවර් එකේ අද්දී අපි කියන්නේ හොඳ සහ නරක අත්දැකීම් ගොඩක් එක්ක තමයි තිබුණේ. කියන්නේ නරක ඒවා නම් හරිම පොඩ්ඩයි තිබ්බේ. ඉතින් හැබැයි සමහර තැන් පොඩ්ඩක් වුණාට ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒකින්ද මම ෆෝන් එකේ නෝට්ස් වල දාගෙන ආවා. ඒ ටික තමයි මම වීඩියෝ එකක් කරන්න ඕන හින්දා මේ වගේ පොතකට ගත්තේ. ඉතින් මේ පොයින්ට්ස් ටික තමයි මේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම කියවනේ තනියම ප්ලෑන් කරගෙන යන අයට ගොඩාක් විශේෂයි කියලා. හැබැයි අනිත් අයට, කියන්නේ travel agency එකක් through යනවා නම් ඔයාලටත් මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලගේ itinerary එකට ඇඩ් කරගන්න ඕනම තැන් මොනවද කියන දේ ගැන අයිඩියා එකක් ගන්න වගේම තව විස්තර ගොඩක් දැනගන්න. ඉතින් අද ඉඳන් මාත් එක්ක මේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙන්න. මේ තමයි වියට්නාම් 14 days tour series එක. හරි වැඩි කතා බහක් නැතුව අපි යමු point number 1. ඉතින් point number 1 විදිහට මම කතා කරන්න හිතුවේ මොනවද වියට්නාම් tour එකකට travel friendly months කියලා. මුලින්ම කියන්න ඕන කට්ටිය දවස් 14ක ටුවර් එකක් ප්ලෑන් කරනවා වගේම සමහර කට්ටිය දවස් 7ක ටුවර් එකක් ප්ලෑන් කරනවා. එතකොට කවර් කරන්න වෙන ඒරියා එක ටිකක් වෙනස් වෙනවනේ. ඒක නිසා මේ ගැන අයිඩියා එකක් තියෙන එක හොඳයි කියලා හිතුවා ඔයාලට. අපිත් මේ ගැන බලලා තමයි ගියේ. මුලින් කියන්නම් මෙහෙම. වියට්නාම් කියන රට කොටස් තුනකට බෙදෙනවා. Northern Vietnam, Central Vietnam and Southern Vietnam කියලා. මුලින් ගත්තට පස්සේ Northern Vietnam. එතකොට Northern Vietnam වලට Hanoi, Sapa, Halong Bay, Ninh Binh ඔය වගේ තමයි ටිකක් අර tourist attraction එක වැඩි areas විදිහට තියෙන්නේ. ඉතින් ওই පැති වලට ඒ areas වලට ඔයාලා යන්න හිතනවා නම් ඔක්තෝබර් ඉඳන් අප්‍රේල් වෙනකම්. ඔක්තෝබර් ඉඳන් අප්‍රේල් වෙනකම් පීරියඩ් එක තමයි හොඳයි කියන්නේ. දැන් ඒ පීරියඩ් එක ගත්තත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සැප්තැම්බර් ඉඳන් නොවැම්බර් වෙනකම් ඒ පැතිවල තියෙන්නේ ඕටම්. ඒ කියන්නේ සරත් ඍතුව. ඊළඟට මාර්තු ඉඳන් අප්‍රේල් ඒ කාලෙදි තියෙන්නේ ස්ප්‍රින්ග්. ඒ කියන්නේ වසන්ත ඍතුව. ඉතින් අර ඒ විදිහට තමයි Northern Vietnam වල travel friendly months මොනවද කියලා ගත්තොත් කියන්න පුළුවන්. ඒ වගේම Central Vietnam. Central Vietnam වල සාමාන්‍යයෙන් ටුවරිස්ලා ෆොරිනර්ස්ලා යන්නේ දැනෑන් හොයි ඇන් ඒ පැතිවලට. ඒ පැතිවලට යන්න travel friendly months විදියට ගන්නේ පෙබරවාරි ඉඳන් මැයි වෙනකම්. මේ දෙත් හොඳට මතක තියාගන්න. සැප්තැම්බර් ඉඳන් ජනවාරි මේ පීරියඩ් එක තියෙනවානේ. ඒ පීරියඩ් එක සාමාන්‍යයෙන් වැස්ස තියෙනවා. ඒ කියන්නේ රේනි සීසන් එක තමයි සෙන්ට්‍රල් වියට්නාම් වලට තියෙන්නේ. ඒ කාලෙදි ටිකක් යන එක ටිකක් රිස්කි. මොකද සමහර දවස් තියෙනවලු සමහර දවස්වල වෙලා තියෙනවලු ඒ සුලිකුණාටු වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් ඔයාලගේ අයිටනරි එකේ තියෙනවා නම් ග්ලාස් බ්‍රිජ් එක. ඒක නම් මම කියන්නේ අර උස තැන් වලට යන්න බය නැති අය නම් අනිවාර්යයෙන්ම මිස් කරගන්න එපා එතන. අනිවාර්යයෙන්ම යන්න. ඒ වගේ තැන් වලට යද්දී ඔයාලා වැස්ස කාලෙක ගියොත් ඔයාලටත් තේරෙනවා ග්ලාස් බ්‍රිජ් එක වගේ තැනකට යන්න බෑ. යන්න දෙන්නෙත් නෑ ඒ කාලෙදී. එතකොට ඔයාලට ඒ වගේ තැන් මිස් වෙන්න පුළුවන් මේ වගේ කාලෙක ගියොත්. හරිද? ඊළඟට Southern Vietnam. Southern Vietnam කිව්වම අපිට Ho Chi Minh, Mekong Delta, Phu Quoc Island ඒ ටික තමයි කවර් කරන්න තියෙන්නේ.
දැන් මේකෙදි කියනවා අපි දවස් 14ක ට්‍රිප් එකක් නේ ගියේ. දවස් 14ක ට්‍රිප් එකක් ගිහලා අපිට ෆූකොක් අයිලන්ඩ් කවර් කරන්න බැරි වුණා. මොකද ටයිම් එක මදි වුණා. මොකද අනිත් හැම තැන්වලම තියෙන දේවල් ටික ඔක්කොම අපි කවර් කරා. ෆූකොක් අයිලන්ඩ් එක අපිට කවර් කරන්න බැරි වුණා. මොකද ඒකට දවස් ටිකක් ඕන නිසා. හරිද? දැන් සදර්න් වියට්නාම් පැත්තට ඔයාලා යනවා නම් දෙසැම්බර් ඉඳන් අප්‍රේල් තමයි හොඳම කාලය කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ටිකත් ඔලේ තියාගන්න. ඊළඟට අපි කතා කරමු ඊළඟ පොයින්ට් එක විදිහට පොයින්ට් නම්බර් 2 විදිහට අපිට කතා කරන්න පුළුවන් වියට්නාම් වීසා ප්‍රොසෙස් එක. ඉතින් ඇත්තටම කිව්වොත් අනිත් රටවල ට්‍රැවල් කරනවා වගේ නේ වියට්නාම් ට්‍රැවල් කරද්දී හරිම ලේසි. ඒ වීසා ප්‍රොසෙස් එක කම්ප්ලෙක්ස් නෑ. හරිම සිම්පල්. ඇත්තටම අපි දෙන්න වීසා ප්‍රොසෙස් එකට ගියෙත් YouTube එකේ තිබ්බා වීඩියෝස් සිංහලෙන් වගේම ඉංග්‍රීසි වලිනුත්. ඉතින් ඒ වගේ ඔයාලට YouTube එකෙන්ම වීඩියෝ එකක් බලලා ඔයාලගේ වීසා ප්‍රොසෙස් එකට යන්න පුළුවන්. වීසා ඇප්ලයි කරන්න එච්චර අමාරු නැහැ. ඇත්තටම මට සාමාන්‍ය විදිහට ගත්තොත් ෆොටෝස් දෙකක් ඕන. එතකොට දැන් ඔයාලා ස්ටුඩියෝ එකට ගිහිල්ලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා සමහරවිට සයිස් එක දාන්න නැති වෙන පුළුවන්. එතකොට කියන්න පුළුවන් අපිට වියට්නාම් වීසා ඇප්ලයි කරන්න තමයි මේ ෆොටෝස් ඕන කියලා. අර ඒ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම වීසා ප්‍රොසෙස් එකේදී ඔයාලා මතක ඇතුව කරන්න ඕන දේ තමයි ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක හරියට දාන්න. මොකද ඔයාලගේ වීසා ප්‍රොසෙස් එකේ කොහේදීම හරි ඔයාලට මිස්ටේක් එකක් වෙලා තිබුණා නම් එයාලා ඉන්ෆෝම් කරන්නේ ඔයාලගේ මේල් එක හරහා. ඒකින්ද මතක ඇතුව මේල් ඇඩ්‍රස් එක හරියට දාන්න. පොයින්ට් නම්බර් 3 විදිහට ගනිද්දී කියන්න ඕන එයාපෝට් එක. දැන් ඔන්න එයාපෝට් එක නෙමෙයි මොකද්ද මේ එයා ටිකට් එක. එයා ටිකට් බුක් කරනකොට ගොඩක් වෙලාවට කට්ටිය අපේ ලංකාවේ ගොඩක් වෙලාවට යන්න බලන්නේ ලෝ බජට් තමයි ට්‍රැවල් කරන්න ප්ලෑන් එක තියෙන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට ගන්න දැන් අපේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් අපි ට්‍රැවල් කරේ එයා ඒෂියා තමයි එයාලයින් එක. ඉතින් ඔයාලට කියන්නේ එයා ඒෂියා හරි මොනම හරි බජට් එයාලයින් එකක් හරි අනිත් ඒවා ගැන නම් දන්නේ නැහැ. මොකද අපි දෙන වියට්නාම් ට්‍රැවල් කරේ එයා ඒෂියා එයාලයින් එක through. එතකොට එතනදී වුණ දේ තමයි මට අපි දෙන්නට විතරක් නෙමෙයි ගොඩක් අයගෙන් අපි එදී දැනගත්තා. දැන් අපි පේමන්ට් එක කරේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එකක් කරේ. ඇත්තටම ඊට පස්සේ අපි ටුවර් එක ඉවර කළා ලංකාවට ඇවිල්ලා ටික දවසක් ගියාට පස්සේ අපේ මේ කියන්නේ පේමන්ට් ඩීටේල්ස් මම හිතන්නේ කොහේ හරි සේව් වෙනවා ඇති. ඊට පස්සේ ලොකු USD ගාණක් අපේ account එකෙන් ගිහින් තිබුණා. මේ ඊට පස්සේ අපි ඒක චෙක් කරන්න බැලුවා බැංක් එකත් එක්ක. කොහොම හරි කියන්නේ බැංක් එකකට මුලදී හොයාගන්න බැරි වුණා මොකක්ද කියන දේ. මේ ඊට පස්සේ කොහොම හරි ඒක අපිට ගානට කියන්නේ සෙටල් කරගන්න පුළුවන් වුණා. ප්‍රශ්නයක් වුණේ නැහැ. අර ඒකයි කියන්නේ ඔයාලා ඩෙබිට් කාඩ් පේමන්ට් එකක් කරලා තිබුණා නම් සමහර ඒ කියන්නේ ඒක රිෆන්ඩ් කරගන්න ඒ process එක මම දන්නේ ඒක කොයි විදිහට කරගන්නත් බැරි වෙයි සමහර විට. ඒකින්ද පුළුවන් තරම් try කරන්න ටිකට්ස් බුක් කරනකොට එයා ටිකට්ස් බුක් කරනකොට ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන්න. මොකද එතකොට ප්‍රශ්නයක් වුණත් අර විදිහට අපිට සෙටල් කරගන්න ලේසි. අනේක හොඳට මතක තියාගන්න. මම ඔයාලට ටික කියන්නම හිතාගෙන ආවේ. අපි ඇත්තටම ලංකාවට ඇවිල්ලා මාසෙකින් විතර පස්සේ තමයි වගේ ට්‍රාන්සැක්ෂන් එකක් වැදිලා තිබුණේ. හරිද? හරි. ඊළඟ පොයින්ට් එක තමයි මට පොයින්ට් නම්බර්ස් නම් වර්ධීවි. ඒකින්ද මම පොයින්ට් නම්බර් එක කියන්නේ මම කියාගෙන යන්නම් මොකද්ද කියලා පොයින්ට් එක. ඊළඟ පොයින්ට් එක තමයි කරන්සි එක. එහෙ කියන්නේ වියට්නාම් වල කරන්සි එක තමයි වියට්නාම් ඩොං. කියන්නේ හරිද? එතකොට සල්ලි මාරු කරන්න යනවානේ. සරලවම කිව්වොත් දැන් අර අපි මෙහි දැන් යද්දී USD අරගෙන යනවා. හරිද? මේ LKR USD වලට කන්වර්ට් කරගෙන යනවා. ගිහිල්ලා දැන් අපි කරපු විදිය තමයි වියට්නාම් අපි හැනෝයි එයාපෝට් එකට තමයි ගියේ මුලින්ම. ඉතින් එතනදී ඒ එයාපෝට් එකේ තියෙනවා ස්ටෝල්ස් වෙනම. ඒ වගේම කියන්න ඕන ගියපු ගමන් දැකපු ගමන් ගිහිල්ලා ස්ටෝල් එකකින් ගිහිල්ලා සල්ලි මාරු කරගන්න එපා. එතන ස්ටෝල්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ ස්ටෝල්ස් වල ඉස්සරහට බෝඩ් එකක් ගහලා තියෙනවා යාළගේ රේට්ස් කොහොමද කියන දේ. ඒ දේවල් ටික චෙක් කරලා ඔයාලට වාසි වෙන විදිහේ රේට්ස් තියෙන තැනකට ගිහිල්ලා USD වියට්නාම් ඩොං වලට මාරු කරගන්න පුළුවන්.
එතකොට එහෙම කියන්නේ වියට්නාම් ඩොං වලට මාරු කරගන්නද ඒ කියන්නේ මම මේ කතා කරන්නේ කලින් සමහර විට වෙන රටකට travel කරලා ඉන්න අයත් ඇති නැති අයත් ඇති. ඉතින් නැති අයටත් එක්කම තමයි කතා කරන්නේ. අර මාරු කරගන්න ගියාට පස්සේ තියෙන සල්ලි ඔක්කොම මාරු කරගන්න එපා එතනින්. සල්ලි පොඩි ප්‍රමාණයක් මාරු කරගන්න. ඉතුරු USD ටික තියාගන්නවා අල්ලග. ඒ වගේම දැන් අර අපි සල්ලි මාරු කරගන්නානේ සල්ලි මාරු කරගන්නවා වගේම USDත් අපි ළඟ තියෙනවා. එතකොට මතක ඇතුව ඔයාලට කියන්නේ දැන් මම ඔයාලට ඉස්සරහදී කියන්න කියන්නේ ගෙනියන්න ඕන බඩු මොනවද කියන දේ. එතනදී දැන් දෙන්නෙක් එක්ක travel කරනවා නම් එක්කෙනෙක් ළඟ සම්පූර්ණ සල්ලි තියාගන්න එපා. අනිවාර්යෙන් සල්ලි බෙදලා තියාගන්න. මේ බෙදලා තියාගන්නකොට ඒවා මේ බෑග්ස් වලට දාගන්නකොට කොහොමද බෙදලා දාගන්නේ ඒ ටිකත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ මොකද ඇත්තම කිව්වොත් අපි පිටරටකට යනවා තමයි. හැබැයි එහෙත් ඒ වගේම ඒ කියන්නේ ඉන්නවා කට්ටිය. හරිද? මං කියන දේ තේරෙනවා ඇති. ඒ කියන්නේ හොරකම් වෙන්න පුළුවන්. මේ ෆොරිනර්ස්ලානේ. එතකොට අපිට අපි යන්නේ වෙන රටකට. අපි අඳුරන කවුරුත් නැහැ. අනිත් දේ තමයි විශේෂම දේ මම මෙතනදී මතක් වුණ නිසා කියන්නම්. මං ඉස්සරහට එක්ස්පීරියන්ස් එක මොකද්ද කියන දේ කියන්නම්. මෙතනදී මේ දේ කියන්නම්. පොලිසිය තියනවනේ මොනවාම හරි හදිසියක් වුණොත් පොලිසියට අපිට ඒ වගේ එක්ස්පීරියන්ස් එකකට මුහුණ දෙන්න වෙලා අපිට පොලිසිය කන්ටැක්ට් කරගන්න බැරි වුණා. අපි 5 පාරකට වඩා කෝල් කරා මේ ඒරියා එකේ පොලිසියට. ඒ පොලිස් ස්ටේෂන් එකේ කිසිම කෙනෙක් කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද ගොඩක් පරිස්සම් වෙන්න තමන් පරිස්සම් වෙලා ඒ කියන්නේ තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක තියෙන තමන් අතේ. ඉතින් සල්ලි වුණත් ඔයා ගැන වුණත් ගොඩක් පරිස්සමෙන් යන්න. ඒකයි මම සල්ලි ගැන කතා කරද්දි කිව්වේ අපේ මොකක් හරි හොරකමක් වුණත් අපිට ටිකක් කියන්න පුළුවන් කට්ටිය කියන්න පුළුවන් ඔතොරිටිස් ටිකක් ඒ කියන්නේ එයාලගේ මේ නැහැ ඇක්ටිව් නැහැ. අන්න ඒක නිසා ඉතින් ඒක තමයි සල්ලි ගැන කියද්දි කියන්න ඕනම දේ. අපි බලමු ඊළඟ පොයින්ට් එක මොකක්ද කියලා.